අපි සර්පය කිව්ව ගමන් ගොඩක් වෙලාවට අපේ ඔළුවට එන්නේ විෂගෝර එහෙම නැත්නම් මිනිස් ජීවිත වලට හානියක් කරන්න පුළුවන් ඉතාමත්ම බියජනක සත්ව කොට්ටාශයක් කියලා. හැබැයි දැන් මම කියන්න යන්නේ එහෙම මේ අපි බිය විය යුතු නැති ඉතාමත්ම අහිංසක අපි එතරම්ම මුන් ගැන දැනුවත් නැහැ කියලා හිතන ඉතාමත්ම කුඩා අපි ලෝකේ ඉන්න සර්ප විශේෂ ගත්තොත් මේ අපි නමින් කියනවා බ්ලයින්ඩ් ස්නේක්ස් කියලා ඉංග්‍රීසියෙන් එහෙමත් නැත්නම් කණූල්ලෝ කියලා සිංහලෙන් කියනවා ලෝකේ කුඩාම සර්ප කොට්ටාශය ගැන කතා කරන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. මේ බ්ලයින්ඩ් ස්නේක්ස්ලා එහෙමත් නැත්නම් කණූල්ලෝ කියන සර්ප කොට්ටාශය ඉන්නේ පොළොව යට. අපි කියනවා ෆොසෝරියස් ස්නේක්ස්ලා කියලා. ඉතින් ලෝකයේ ඉන්න සර්ප විශේෂ අද වෙනකොට ගත්තොත් සංඛ්‍යාව නිතරම වෙනස් වෙනවා. ඒ විශේෂඥයන් විද්‍යාඥයින් පර්යේෂණවල යෙදෙනකොට සත් විශේෂ අලුතෙන් හොයා ගන්නකොට ඒ සංඛ්‍යාව කෙමින් කෙමින් වැඩි වෙනවා. ඒකට ලෝකයේ අද වෙනකොට අපි බැලුවොත් සර්ප විශේෂ 4000කට ආසන්න ප්‍රමාණයක් ලෝකෙම ඉන්නවා. මින් 8න් එකක් විතරයි. ඒ කියන්නේ 500ක් 600ක් අතර විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ මේ කණූල්ලෝ එහෙමත් නැත්නම් බ්ලයින්ඩ් ස්නේක්ස්ලා. දැන් මම ඉස්සර කියන්නේ පොළොව යට ඉන්නේ කියලා. එතකොට ලංකාවේ ගත්තොත් ඔබේ ගෙවත්තෙත් මේ මෙතනත් මං දැන් හිටගෙන ඉන්න තැනත් පොළොව යට අපි බැලුවොත් මේ ඉතාමත්ම කුඩා සර්පයෝ දකින්න පුළුවන්. බොහෝ වෙලාවට කොළරඩුව අතර හෙවන තියෙන ස්ථානවලට මු ප්‍රිය කරනවා. ඒ කෙසේ වෙතත් මේ සතුන් වර්ෂාව තෙතමනය තියෙනවා නම් ගොඩක් වැසි දවස්වල අපේ ගෙදර ඇතුලේ වුණත් ඔබ දැකලා ඇති මු පණුව නෙමේ. සාමාන්‍යයෙන් ගැඩවිල් පණුවෙක් දැක්කොත් උන්ගේ පණුවෙකුයි සර්පයෙකුයි අතර විශාල වෙනස්කම් රාශියක් තියෙනවා. ඉතින් මේ බ්ලයින්ඩ් ස්නේක්ස්ලා කියන්නේ ඇයි කියලා අපි බැලුවොත් මේ සර්පින්ට මුලින්ම දැන් මේ සර්ප කොටාශ ඔබ දැන් මේ දකින රූප රාමු වලින් පැහැදිලි ඉතාමත්ම කුඩායි ඇස් තියෙනවද නැද්ද කියලා. ඇත්තටම උන්ට ඇස් පෙනීමක් අවශ්‍යද කියලා බැලුවොත් පොළොව යට ඉන්න නිසා උන්ට ආලෝකය දැන් අපි පොළොව මතු පිටිනකොට අපිට ආලෝකය නිසා තමයි අපිට පෙනීම තියෙන්නේ. එතකොට මේ සර්පය පොළොව යට ඉන්න හින්දා ඔවුන්ගේ ජීවිතයේ ගොඩක් කාලය ගත වෙන්නේ පොළොව යට නිසා ඔවුන්ට මේ පෙනීමේ ඇත්තටම ආලෝකයේ තීව්‍රත්වය තමයි වැදගත් වෙන්නේ අර එකිනෙක පාට වෙනස් කරලා හඳුනා ගැනීමට වඩා. ඉතින් මේ සතුන්ට ඇත්තටම බ්ලයින්ඩ් නැහැ. ඇත්තටම ආලෝක තීව්‍රතාවය සංවේදී අවයව වශයෙන් පුංචි අක්ෂි ඇස් දෙකක් තියෙනවා. ඒවා උඩින් පොත්තකින් වැහිලා තිබුණාට ඔවුන්ට මේ ආලෝකයේ තීව්‍රතාවය සංවේදී වෙන්න හැකියාවක් තියෙනවායි කියලා පර්යේෂණ වලින් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එතකොට මේ සත්තු ලංකාවේ දැන් අපේ පර්යේෂණ කෙරෙන්න කලින් විශේෂ 10ක් ලංකාවට ඉන්නවයි කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේ ගැන මුලින්ම කරපු පර්යේෂණත් එක්ක බලනකොට ඒක 1947 E.H. ටේලර් කියන විද්‍යාඥයා කරපු අවසාන පර්යේෂණය තමයි අපි පටන් ගන්න කලින් සිදු කරන පර්යේෂණ. එතකොට ඒ දත්ත අනුව අවසාන වරට ත්‍රිකුණාමලයෙන් විශේෂ 5ක් නම් කරනවා. එතකොට ඒ 1947 එතකොට 2000 අවුරුදු 21 වෙනි සතවර්ෂයේ වෙනකම් මේ සත්තු ගැන අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙත් බොහොමයක් පර්යේෂණ සිදු කරලා තිබුණේ නැහැ. ඉතින් අර අපි කියන ක්‍රිප්ටික් ස්පීසිස් එහෙමත් නැත්නම් බාහිර රූපාකාරයෙන් අඳුනා ගන්න හරිම අමාරුයි. බැලු බැලමට මේ සර්පයෝ එකම විදිය. දැන් අපි විශාල සතු අලි කොටි වලස්සු නම් බාහිර රූපාකාරයෙන් ඇහැට පේනවා. පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. හැබැයි මේ සත්තු ඉතාමත්ම කුඩායි. ඒ නිසාම පොළොව යට ඉන්නේ. ඉතින් ඒ නිසාම මොවුන් ගැන වැඩි පර්යේෂණ සිදු කෙරුණේ නැහැ.
නමුත් 21 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ විතර සිදුවෙන ජාන විද්‍යාත්මක තොරතුරුත් එක්ක ලෝකයේ මේ සත්තු ගැන ටිකින් ටික දත්ත ජාන විද්‍යාත්මකව එකතු වෙන්න ගන්නවා. එතකොට ඒකත් එක්ක ටිකක් අර බාහිර රූපාකාර ගැන එකහුව කරලා අපිට මේ සත්තු ඇත්තටම වෙනස්ද නැත්නම් මේ හිටියේ එකම සත්තුද කියලා යම්කිසි විද්‍යාත්මක තොරතුරු ටිකක් ලෝකයේ එකතු වෙන්න ගන්නවා. එතකොට ඒ පර්යේෂණත් එක්ක මගේ පර්යේෂණ ගොඩක්ම සිදු වුණේ මේ බ්ලයින්ඩ් ස්නේක්ස් ලගේ ෆයිලෝජෙනටික්ස් එහෙමත් නැත්නම් ජාන සීක්වන්සර්ස් එකතු කරලා මේගොල්ලන් කොහොමද වෙනස් වෙන්නේ? එහෙමත් නැත්නම් කොහොමද පරිණාමිකව කොච්චර කාලයකට ඉහතදද මේ සත්තු අපේ රටට ආවේ? කොහේ ඉඳලාද ආවේ? වගේ කාරණා මේ ජාන විද්‍යාත්මකව ගන්න තොරතුරුත් එක්ක එකතු කරලා මේ ගැන ප්‍රකාශයට පත් කරන්න. එතකොට පහුකාලීනව අපේ පර්යේෂණත් එක්ක දැන් මුලින් මම කිව්වා මුලින්ම සිදු කරන පර්යේෂණත් එක්ක විශේෂ 10යි හිටියේ. නමුත් අපිට හැකි වුණා පහුගිය අවුරුදු දෙකකට කලින් තවත් එක් විශේෂයක් ඉන්ඩුටිප්ලොප්ස් කියන ගණයේ කොම්බැංක් කියලා නව විශේෂයක් කණුල්ලෙක් විද්‍යාත්මකව එකතු කරන්න. එතකොට ඒකෙන් ප්‍රධාන වශයෙන්ම කියවෙනවා තවත් විශේෂ ලංකාවේ බොහෝමයක් ඉන්නවා කණුල්ලන්. එතකොට මේ විශේෂ දැන් විද්‍යාත්මකව එකතු කරනකොටත් අපිට ලෝකයේ අනිත් දත්තත් එක්ක එකතු කරලා මුහු කරලා කරනකොට ඒ දර්ශක කොහෙද තියෙන්නේ නිදර්ශක කොහෙද තියෙන්නේ කියලා හොඳ කියන්නේ බාහිර රූපාකාරය ගැන විමර්ශනයත් හිතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි අර විද්‍යාත්මකව කරන කාර්යය සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට ඒ තොරතුරුත් එක්ක දැන් සර්පයෝ ගැන මම කිව්වා දැන් උන්ට ඇස් පෙනීම තියෙනවා. ඒ වගේම තමයි සෙසු අනිත් සර්පයෝ වගේම තමයි උන්ට කොරපොතුත් තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් සර්පයන්ගේ ඔබ දැකලා ඇති දිව දෙකට බෙදිලා තියෙන්නේ. ඉතින් මේ සර්පයන්ගෙත් පුංචි කියලා නැහැ. දිව දෙකට බෙදිලා තියෙනවා, කොරපොතු තියෙනවා. කොඳුනාරටයක් තියෙනවා. ඉතින් පණුවෝ සහ සර්පයෝ අතර තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේ සර්පින්ට කෂේරුකාවක් තියෙනවා. පණුවෝ කියන්නේ එහෙම කෂේරුකාවක් නැති ජීවීන් කොට්ටාසයක්. ඉතින් මේ සර්පයෝ ඊට පස්සේ අපි අහන්න පුළුවන් මොකද්ද දැන් ඉතින් මුන්ගේ වැදගත්කම. ඉතින් පොළොව යට ඉන්නේ පුංචි සර්පයෝ විශාලත් නැහැ. ඉතින් මේක වැදගත්කමක් ඇත්තටම තියෙනවද කියලා. එතකොට මේකට තියෙන හොඳම උදාහරණය තමයි අපි පහුගිය මාසේ දෙසැම්බර් මාසේ 20යි 25 නොවැම්බර් මාසේ අද්දුටුවා අපේ තියෙන මේ ඊ타මත්ම විත්වා සුලිකුණාටුවත් එක්ක අපිට අත්දකින්න උන පරිසර ගැටලු ස්වභාවයේ සිදුවන ගැටලු පාංශු ඛාදනය නිසා අපේ ගහකොළ විනාශ කිරීමත් පස නිරාවරණය නිසා සුලිකුණාටුව නිසා සිදුවෙච්ච පාංශු ඛාදනය කෙතරම් අහිතකර ලෙස අපිට ඒකේ කොන්සික්වන්සස් අපිට බලපෑවා. එතකොට ඇත්තටම මේ ජීවීන් හොයා ගැනීමත් මේ ජීවීන් ඉන්නවයි කියන එකෙන් අපිට කියන්න පුළුවන් හොඳ ඉන්ඩිකේටර් එකක් පාංශු ජීවීන් ඉන්නවයි කියන්නේ මේ පස සරුයි. එතකොට පස සරු වෙන්න නම් අපිට ගහකොළ ආරක්ෂා කරන්න වෙනවා. එතකොට මිනිස් ක්‍රියාකාරකම් හින්දා කැලේ වනය විනාශය නිසා පස නිරාවරණ වෙනවත් එක්කම මොකද වෙන්නේ මේ සතුන්ට ජීවත් වීමට සුදුසු උචිත පරිසරයකුත් නැති වෙලා යනවා. ඒ ජීවීන් නැති වෙන එක නිසාමත්ම නෙමෙයි මේ පස පාංශු ඛාදනය නිසා අපිටත් අහිතකර අපිටත් නුසුදුසු බිමක් තමයි අවසානයේ ඉතිරි වෙන්නේ. එතකොට මේ සත්තුන්ගේ අපිට කියන බයෝ ඉන්ඩිකේටර්ස් කියලා හොඳ ඉන්ඩිකේටර් එකක් මේ පස කොතරම් සරුද කියන එක අපිට යම්කිසි නිගමනයකට එන්න. එතකොට තවත් මේ සතුන් ගැන පර්යේෂණ
කරනකොට මේ හරිම කුඩා ජීවීන් ඉතින් අන්වීක්ෂයක් හරහා තමයි බොහෝ වෙලාවට මේ බාහිර රූපාකාර නිරීක්ෂණය කරන්න වෙන්නේ. ඔබට පේනවා මේ ඉදිරි මේ නිරීක්ෂණය කරොත් හිසාවට ග්‍රන්ථි තියෙනවා. එතකොට මේ ග්‍රන්ථි වලින් සිදුවන කාර්යභාරයන් මේ ජීවීන් පොළොව යට කරන කියන දේවල් දැන් තමයි විද්‍යාත්මකව ටික ටික අපිට පර්යේෂණ හරහා දැනගන්න ලැබෙන්නේ. එතකොට ඔබ හිතනවා ඇති මේ ජීවීන් මොනවද කන්නේ කියලා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම චූටි සත්වයෝ ඉතින් පොළොව යට ඉන්න වේයෝ වේයන්ගේ බිත්තර ඒ වගේම කූඹීන් සහ උන්ගේ බිත්තර ප්‍රධාන වශයෙන් ආහාර කරගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් පොළොව යට හිටියට ගස් උඩ සමහර වෙලාවට ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් වේයෝ සහ ඒ ආහාර හොයාගෙන යනකොට ඔවුන්ට අර මේ අපේ බිල්ඩින් වල වුණත් නාගරික පරිසරයක වුණත් කොළඹ ආශ්‍රිතවත් බිත්ති වල තියෙන චූටි හිඩැස් හරහා උන්ට උඩට ගමන් කරගන්න පුළුවන්. ඉතින් උන් වනයේ විතරක්ම නෙමෙයි මිනිස්සු ඉන්න අපි කියනවා අර්බන් ඒරියාස් වලත් ගොඩක් දකින්න පුළුවන්. එතකොට මේ විශේෂ අතර මට එක විශේෂයක් අපේ රටට ආවෙනික නැහැ. ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් තියෙන සර්පයෙක් කියලා කියන්නත් පුළුවන්. මේ සර්පයාගේ තියෙන විශේෂත්වය තමයි ඉන්ඩුටිප්ලොප්ස් බ්‍රාමිනස් කියලා කියනවා. එහෙම නැත්නම් බ්‍රාමිලි බ්ලයින්ඩ් ස්නේක් කියලා. විශේෂත්වය තමයි කාන්තාවක් වශයෙන් මමත් ඒකට පොඩ්ඩක් හරි ආඩම්බරෙන් කියන්නේ මේ විශේෂයේ ඉන්නේ ෆීමේල්ස්ලා. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ගැහැණු ජීවීන් පමණයි. එතකොට අපි කියනවා එකට පාතිනොජෙනසිස් කියලා ඉංග්‍රීසියෙන්. ඉතින් එහෙම ඉන්න දැනට අපි දන්න එකම සර්පයා වුණත් වෙනින් ජීවීන් ඉන්නවා. හූනන් සහ අනිත් ජීවීන් මේ තත්ත්වය පාතිනොජෙනසිස් තිබුණාට සර්පීන්ගෙන් බ්ලයින්ඩ් ස්නේක්ස් ලගෙත් මේ බ්‍රාමිනි බ්ලයින්ඩ් ස්නේක් විතරයි දැනට දන්න තොරතුරු අනුව මේ ගෑනු ජීවීන් විතරක් ඉන්නේ. එතකොට මේ ජීවීන්ට ඒ නිසාම කිසිම ගැටලුවක් නැතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකයේ මිනිසුන් ඉන්න ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා බෝවීම දක්නට ලැබෙනවා. අනිත් ජීවීන්ට සාපේක්ෂව ඒ කියන්නේ ලෝකයේ සීත ප්‍රදේශ හැරුණාම අනිත් බොහෝමයක් ප්‍රදේශවල දකින්න පුළුවන් මේ සර්ප විශේෂ. ඉතින් වැඩිම ව්‍යාප්තියකුත් තියෙන සර්ප විශේෂ කියලා කියන්න පුළුවන්. එතකොට අපි අද මේ බැලුවේ ලෝකයේ ඉන්න කුඩාම ජීවීන් කොට්ටාසය ගැන. ලංකාවෙත් සීතල ප්‍රදේශවල වැඩියෙන් දැක්කනට නැති වුණාට අපේ කඳුකර ප්‍රදේශවල වැඩියෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් සෙසු ප්‍රදේශවල වෙරළබඩ තීරයේත් මේ ජීවීන් පොළොව යට අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ ජීවීන් සංරක්ෂණය කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඔවුන් සංරක්ෂණය කරන්න නම් ප්‍රධාන වශයෙන් ඔවුන් ඉන්න අපි කියනවා හැබිටැට්ස් නැත්නම් වාසස්ථාන සංරක්ෂණය කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒකට වාසස්ථාන කියලා කියන්නේ මම කලිනුත් කිව්වා කොළරොඩු, හියුමස් ගොඩක් තියෙන හෙවන සහිත ප්‍රදේශ අපිට වැඩි කරන්න පුළුවන් නම් අපිට මේ සර්පයෝ බලා ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න කණුල්ලු විස නැහැ. විස ග්‍රන්ථි ඇත්තේම නැහැ. දත් උනත් හරිම චූටි කටක් තියෙන්නේ උඩු ඇන්දේ හෝ පහළ ඇන්දේ දත් තියෙනවා. නමුත් ඒ තියෙන්නේ උන්ගේ ආහාර බා ගැනීමට මිස මේ සර්පයෝ කිසිසේත්ම අපිට විස අහිත කර නැහැ. ඉතින් හරිම අහිංසක ජීවීන් මුන් වගේම ලංකාවේ ඉන්න බොහෝමයක් සර්පයෝ නිර්විෂ අහිංසක සර්පයෝ විෂකුරු සර්පයෝ ඉන්නවා. ඉතින් මේ සර්පයෝ ගැන හරියට දැනුවත් වීම තුළින් සර්පයන්ටත් මිනිසුන්ටත් හොඳ සංරක්ෂණයකට එකට ජීවත් වෙන්න හැකි නම් වන ජීවීන් අපිට අනිවාර්යයෙන්ම සතු අවශ්‍යයි. ඉතින් මිනිසුන්ටත් සාමූහිකව අපිට ජීවත් වීමේ හැකියාව තියෙනවා. බොහොමත්ම ස්තුතියි.